සුබ දවසක්. අද ග්‍රොසරි shopping tips ටිකක් තමයි බලන්න යන්නේ. අපි ග්‍රොසරි shopping tips follow කරන්න ඕනේ ප්‍රධානම හේතුව තමයි බහුතරයකගේ ආදායමින් වැඩි කොටසක් ග්‍රොසරි shopping වලට තමයි වැය වෙන්නේ. ඒ නිසා මාස වියදම හොඳටම බැලන්ස් කරගන්න හොඳ හික්මීමකින් යුතුව ග්‍රොසරි shopping කරනවා නම් තමයි ඔයාලට හොඳ ලාභයක් වගේම ඵලදායීව මේ මාසෙම ගත කරන්න පුළුවන් වෙන්නේ. මගේ අවුරුදු 16ක ග්‍රොසරි shopping experience එක තමයි මේ වීඩියෝ එකකින් ඔයාලත් එක්ක මම share කරගන්නේ. වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. ගොඩාක් tips ඔයාලට දැනගන්න පුළුවන් වෙයි. අපි වැඩි හිතන්නේ නැති වුණත් පොඩි දේවල් වලින් ලොකු ලාභ ලබන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් list දෙකක් පාවිච්චි කරනවා. එකක් main list එක, අනිත් එක සාමාන්‍යයෙන් මාසෙකට බඩු ගේන monthly list එක. main list එක මම එකපාරයි හදන්නේ. main list එකක් හදන එකේ ප්‍රධානම වැදගත්කම තමයි අපිට බහන්න මිස් වෙන්නේ නැහැ. මිලදී ගන්න යනකොට අපිට monthly list එක හදනකොට check කරන්න පුළුවන් main list එකෙන්. main list එක කියලා මම අදහස් කරන්නේ මාසෙකට ගෙදර ඉන්න සමාජිකයන්ට හැමෝටම ඇති වෙන්න අපි ගන්න ඕනි බඩු. grocery shopping යන්න කලින් අපි හදන අඩුපාඩු බලලා අපි හදන list එක main list එකත් එක්ක බැලුවාම අපිට මොන හරි බඩුවක් මිස් වෙලා තියෙනවද කියලා main list එක මගින් check කරගන්න පුළුවන්. ඒ කියන්නේ grocery shopping යන්න කලින් අපි කිචන් එකේ වටේම ගිහිල්ලා බලනවනේ මොනවාද අඩුපාඩු තියෙන්නේ කියලා. එහෙම බැලුවත් අපිට මිස් වෙන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු සෝයා සෝස්, ගිනි පෙට්ටි, ඒ වගේ අපිට නිතරම ඔළුවේ රැඳෙන්නේ නැති භාණ්ඩ. ඉතින් ඔයාගේ monthly list එක දිහා බලලා main list එකත් එක්ක check කරාදී මිස් වෙලා තියෙන බඩු අඳුර ගන්න පුළුවන් වෙනවා. ඒව නැත්තම් monthly list එකට add කරගන්න පුළුවන්. list එකක් හදන එකේ ප්‍රධානම වැදගත්කම තමයි මාසයේ අතරතුරේදී අපිට තව බඩු ගේන්න ඕනි කියන අවශ්‍යතාවය ඇති වෙන්නේ නැහැ. ඒ වගේම නිතරම බඩු ගේන්න යන්න වෙන අවස්ථාව වගේම වෙන්න පුළුවන් අපහසුතාවයන් වලිනුත් වැළැක්වෙනවා. අනිත් කාරණාව බඩු මිලදී ගැනීම සඳහා මගේ යෝජනාව තමයි තොග බඩු කඩයකින් මිලදී ගන්න කියන එක. මොකද සාමාන්‍යයෙන් තොග බඩු කඩයකින් අපිට ලාභයක් ලැබෙනවා. ඉස්සර වගේ නෙමෙයි. තොග බඩු කඩයක් කියලා කිව්වහම දැන් තියෙන තොග බඩු කඩ සුපිරි වෙළඳසල් වගේම රාක්ක වලින් බහඬ දාගන්න තියෙන කාට් එහෙම තියෙනවා. එතකොට අර අපිට තොග බඩු කඩයකින් බඩු ගන්නවා කියන මානසිකත්වයක් නැති වෙනවා. මොකද ගොඩාක් දුරට සුපිරි වෙළඳසලක් වගේම තොග බඩු කඩ දැන් තියෙනවා. ඒ වගේම අපිට ලාභයකුත් ලැබෙනවා. බිලේ අන්තිමට ගොඩාක් දුරට ලාභය කියලා සඳහන් වෙනවා. ඉතින් අපේ අවශ්‍යතා දෙකම අපේ මානසික සතුට වගේම අපිට මූල්‍යමය වශයෙන් උත් ලාභයක් හම්බ වෙනවා. අනිත් කාරණාව grocery shopping යනකොට ඔයා විශේෂයෙන්ම කරන්න ඕන දෙයක් තමයි ඔයාගේ අනිකුත් වැඩවලින් ඔයාගේ ඔළුව නිදහස් කරගෙන තියාගන්න එක. මොකද අපි මාසෙටම බඩු ගන්නේ. සැලරි එකෙන් ලොකු ගාණක් අපිට ඒ වෙලෙම වේදම් වෙනවා. ඒක නිසා හොඳට හිතලා ප්ලෑන් කරලා වෙන වැඩ දාගන්නේ නැතුව, ඒ කියන්නේ බබාලා ක්ලාස් එකෙන් ගන්න යන්න තියෙනවා. ඒ වගේ කාරණා යොදා ගන්න එපා grocery shopping කරන්න තියෙන දවසට. එහෙම වෙලාවක් නැති නිදහස් වෙලාවක් බලලා grocery shopping කරන්න. මම නම් ගොඩාක් දුරට දවල් වෙලාව තමයි යොදාගන්නේ. මොකද ඒ වෙලාවට වෙළඳ සැලේ වුණත් ගැවසෙන මිනිසුන් ප්‍රමාණය අඩුයි. ගොඩාක් සෙනග ඉන්න වෙලාවට ගියාම බහඬ කිරලා ගන්න ස්ථානයේදී ගන්න බඩුවල පැටලෙන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ අපි කප් පරිප්පු ගන්නවා කියලා තවත් කෙනෙක් පරිප්පු ගන්නවා ආවොතින් අපිට පරිප්පු වර්ග දෙක පැටලිලා හම්බ වෙන්න පුළුවන්. ඒක නිසා ටිකක් සෙනග අඩු වෙලාවක් තෝරගන්නවා නම් තමයි හොඳ. ගොඩාක් දුරට අපිට බහඬ හම්බ වෙන්නේ වෙළඳ සැලෙන් shopping bag වලට. දැන් තියෙන shopping bag ගොඩක් ඝනකමින් අඩු නිසා ඉක්මනට ඉරෙන්න බලනවා. ඒක නිසා ඔයා ගෙදරින් රෙදි බෑග් අරන් යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. අනිත් ටිප් එක ඔයා shopping කරන්න යනවා නම් ගෙදර වැඩ ඉවර කරලා උයලා හැම තියලා යනවා නම් ගොඩක් හොඳයි. ඒ වගේම මොන හරි කාලය යන්නත් අමතක කරන්න එපා. මොකද බඩගිනි වුණත් shopping කරනකොට අපිට මිලදී ගන්න වෙන දේවලුත් හිතනවා. ඒ වගේම හොඳට නිදහසේ shopping කරන්න බැරි වෙනවා. ඒ වගේම තමයි ඔයා තව බිල් ගෙවන්න, බැංක් එකට යන්න, ඒ වගේ තව රාජකාරී එක්ක නම් ඔයා ටවුන් එකට යන්නේ. ඒ වැඩ ටික ඔක්කොම ඉවර කරලා ඉවර වෙලා grocery shopping වලට යන්න. මොකද grocery shopping ඉස්සෙල්ලාම කරලා අනිත් දේවල් වලට යන්න ගියොත් ඔයාට අර බඩු ඔක්කොම අරගෙන තමයි බැංක් එකටයි
අනිත් තැන් වලටයි යන්න වෙන්නේ. මේවා ගොඩාක් පුංචි ටිප්ස් ඒ වුණාට ගොඩාක් වැදගත්. ඔයා මාසයටම නැතුව සුමානෙන් සුමානට බඩු ගන්න කෙනෙක් වුණත් මේ ටිප්ස් ගොඩාක් වැදගත්. අනිත් එක අපි බඩු මිලදී ගන්න යනකොට පර්ස් එක, බඩු ලිස්ට් එක, ෆෝන් එක ඒ ඔක්කොම අපි අතේ තියාගෙන අපිට shopping කරන්න බැරි නිසා එක්කෝ සාක්කු තියෙන ඇඳුමක් එහෙම නැත්නම් සයිඩ් බෑග් එකක් වගේ දෙයක් පාවිච්චි කරන්න. ඒ වගේම මතක ඇතුව පොල් තෙල් එහෙම නැත්නම් පැණි දේවල් ගන්න යනවා නම් බෝතල් ගෙනියන්න. නැත්නම් ඔයා පසුතාවයටපත් වෙනවා බඩු මිලදී ගන්න ගිහිල්ලා බෝතල් හොයන්න සිද්ධ වෙනවා. ඔයාට මම සාක්කු තියෙන ඇඳුමක් සයිඩ් බෑග් එකක් පාවිච්චි කරන්න කිව්වේ ගොඩාක් දුරට ගෙදර යතුරු වාහනයකින් යනවා නම් වාහනේ යතුරු සල්ලි බඩු ලිස්ට් එක අපි අරගෙන යන්න ගෙනපු බෑග් බෝතල් ඒ ඔක්කොම ගැන සැලකිලිමත් වෙන්න ඕනේ අපි shopping කරන්න යන්න කලින්. ඔන්න ඔයා shopping කරන්න පටන් ගත්තාම ඔයා ගන්න හිතන් ඉන්න බඩු වල ප්‍රමාණයට අදාළ වෙන විදිහට කාට් එක තෝරගන්න. ඔයා මාසෙටම බඩු මිලදී ගන්නවා නම් ලොකු කාට් එකක්. එච්චර ගොඩක් බඩු මිලදී ගන්න නැත්නම් පොඩි කාට් එකක් තෝරගන්න බඩු මිලදී ගන්නදී. ගොඩාක් දුරට බඩු ලිස්ට් වල මුලින්ම තියෙන්නේ හාල්. ඒක නිසා ඉස්සෙල්ලම ගිහිල්ලා කාට් එකට හාල් දාගන්න එපා. මොකද හාල් මුලින්ම කාට් එකට දාගෙන තල්ලු කරගෙන ටිකක් අමාරුවෙන් තමයි අනිත් තැන් වලට යන්න වෙන්නේ. ඒ නිසා ඔයාට අවශ්‍ය හාල් තියෙනවද කියලා බලලා වහන්න කිරලා ගන්න තැන්වලට ගිහිල්ලා මුලින්ම කිරණ බඩු ටික ලිස්ට් එකේ බලලා ඒ පිළිවෙලට දාගන්න. ඔයා ධාන්‍ය වර්ග මිලදී ගන්නකොට මුං ඇට, පරිප්පු, කඩල වගේ දේවල්, ඒ වගේම මිරිස් වගේ දේවලුත් ගන්නකොට ඔයාට ළඟා විය හැකි තැනක නම් තියෙන්නේ එතනට ගිහිල්ලා බලන්න ඔයා ගන්න හදන බඩු වල ක්වොලිටි එක කොහොමද කියලා. එහෙම නැත්නම් ඔයා චුට්ටක් පොඩ්ඩක් එතන කිරණ කෙනාට කියන්න මට පොඩ්ඩක් බලන්න ඕනි කියලා. එතකොට ඒගොල්ලෝ පොඩි ප්‍රමාණයක් දෙනවා චෙක් කරන්න. මොකද සමහරක් වෙලාවට මිරිස් වල එහෙම ක්වොලිටි එක අඩු වෙනවා. ධාන්‍ය වර්ග වුණත් එහෙමයි. ඒ වගේම කරවල ගන්නකොටත් ඔයාට අවශ්‍ය කරවල ප්‍රමාණය සහ කරවල කෑල්ල තෝරලා දෙන්න. නැත්නම් ඔයාට හම්බ වෙන්නේ එයාලා දෙන දේ සමහරක් වෙලාවට ඒක හොඳ නැති වෙන්නත් පුළුවන්. ඒ වගේම සැනිටරි අයිටම්ස් ගැන කතා කරනකොට ගොඩක් දුරට හෑන්ඩ් වොෂ්, ෂැම්පූ වගේ දේවල් ගන්නකොට රීෆිල් කරන්න පුළුවන් පැකට් ගන්න. රීෆිල් පැකට් කියලා තියෙන පැකට් ඒවයි මිල අඩුයි. මොකද ඇසුරුමට ෂැම්පූ වගේ බෝතල් වලට ටිකක් පිරිවැයක් යන හින්දා ඒ පිරිවැය අඩු කරලා තමයි රීෆිල් කරන පැකට් වලින් අපිට හම්බෙන්නේ. ඒ වගේම ඩිස්කවුන්ට් කියලා දාලා තියෙන දේවල් දිහා ඇස් ලොකු කරලා ටට්ටක් ගාලා කාට් එකට දාගන්න එපා. මොකද සමහරක් වෙලාවට ඩිස්කවුන්ට් කියලා තිබ්බට අපිට ලොකු ඩිස්කවුන්ට් එකක් හම්බෙන්නේ නැහැ. සමහර කාලවලට ඩිස්කවුන්ට් කියලා අපි අරගෙන තියෙන අපිට අනවශ්‍ය දේවල්. උදාහරණයක් විදිහට කිව්වොත් සමහර වෙලාවට ඩිස්කවුන්ට් කියලා අපිට ලැබෙන්නේ අපි තනි වශයෙන් ගන්නකොට අපිට තියෙන බරට ප්‍රමාණයට වඩා අඩු දේවල්. එතකොට අපි සසඳලා කම්පෙයාර් කරලා බැලුවාම අපිට තනි වශයෙන් ගන්නවට වඩා ලොකු ලාභයක් ඩිස්කවුන්ට් වැටලා තියෙන භාණ්ඩයකින් ගන්නකොට හම්බ වෙන්නේ නැහැ. හැම ඩිස්කවුන්ට් තියෙන භාණ්ඩයක් මෙහෙම නෙමෙයි. නමුත් හොඳ හැකින් shopping කරන්න පුළුවන් නම් හොඳ ලාභයක් මාසෙට ගන්න පුළුවන්. සමහරක් වෙලාවට සමහර කම්පැනි වලින් ප්‍රොමෝෂන්ස් වලට ඇවිල්ලා ඉන්නවා. එයාලා ඔයාව උනන්දු කරනවා එයාලගේ භාණ්ඩය මිලදී ගන්න කියලා. සමහරක් වෙලාවට අපිට අවශ්‍ය නැති තව අයිටම් එකක් අපිට ගන්න සිද්ධ වෙනවා. අර එයාලා කියන ප්‍රොමෝෂන් එක අපිට ගන්න. අපි හිතමුකෝ අපි මොන හරි ටයිල් ක්ලීන් එකක් ගන්න අවශ්‍යතාවය තියෙනවා නම් එයාලගේ ප්‍රොමෝෂන් එකෙන් කියනවා ටයිල් ක්ලීන් එකකුයි හෑන්ඩ් වොෂ් එකකුයි ගත්තොත් අපිට පොඩි සබන් කැට දෙකක් හම්බ වෙනවා. ඔයා හොඳට හිතලා බලලා ඒ වගේ ප්‍රොමෝෂන්ස් වලට යන්න. සමහර විට රාක්කවල මිල අඩු බහන්න පිටිපස්සෙන් තියෙන්න පුළුවන්. ඒක නිසා හොඳට බඩු ගන්නකොට හොඳට රාක්කවල හොඳට යවලා බලන්න. එයාලට ඕන විදිහට නෙමෙයි ඔයාට ඕන විදිහට බඩු ගන්න. අනිත් එක මම සජෙස්ට් කරන තව දෙයක් තමයි ප්‍රමාණයෙන් වැඩි භාණ්ඩ මිලදී ගන්න කියලා. ඒ කියන්නේ අපි හිතමු ජෑම් එකක් ගන්නවා නම් පොඩි ජෑම් එකක් ගන්න නැතුව ටිකක් ලොකු ජෑම් එකක් ගන්න. ඔයා හොඳට බැලුවොතින් කම්පෙයාර් කරලා පොඩි ජෑම් බෝතලයක මිලට වඩා ලොකු ජෑම් බෝතලයක තියෙන මිල අඩුයි. අනිත් එක පොල් තෙල් වගේ දේවල් අපි ඒගොල්ලන්ට තමයි දෙන්නේ අවශ්‍ය ප්‍රමාණය දාලා දෙන්න කියලා.
ඔයාට ගෙදරට පොල් තෙල් බෝතල් 3ක් මාසෙට අවශ්‍ය වෙනවා නම් ඔයා බෝතල් 3ක් අරගෙන යන්න. ඔයාට මාසෙට සීනි කිලෝ 4ක් අවශ්‍ය වෙනවා නම් ඔයා සීනි කිරලා ගන්න තැන කියන්න කිලෝ එකේ 4ක් දෙන්න කියලා. මොකද මම එහෙම කියන්නේ ඔයා ලොකු බැරල් එකකට පොල් තෙල් දාගෙන ඒක ආපහු පොඩි පොඩි බෝතල් වලට ගෙදර ඇවිල්ලා දාගන්නකොට ඔයාට තේරුමක් නැහැ ඔයාට සුමානෙකට කොයිතරම් පොල් තෙල් යූස් වුණාද කියලා. ඒ වගේම තමයි සීනි කිලෝ 4ම එකම බෑග් එකකට දාලා ගෙනාවහම ඔයාට ඉස්සරහට තියෙන දවස්වලට සීනි ප්‍රමාණය ගැන හිතන්න අමාරුයි. කිලෝ එක ගෙනාම දන්නවා අද බදාද නම් බදාද තමයි සීනි කිලෝ එක බෝතලයට දැම්මේ. ලබන බදාද වෙනකම මේ සීනි කිලෝ එක මම පාවිච්චි කරන්න ඕනේ කියලා. එතකොට අපේ හිතේ ස්වයං හික්මීමක් ඇති වෙනවා භාණ්ඩ පරිභෝජනයේ. ඒක ඔයාට එක්ස්ට්‍රා බෝනස් ටිප් එකක්. අනිත් එක පොල් තෙල් වගේ බෝතල් වලට බඩු ගන්නකොට එයාලා බෝතලේ මූඩිය වහලා දුන්නට ඔයත් චෙක් කරන්න පොල් තෙල් බෝතලේ මූඩිය හොඳට තදින් වැහිලාද කියලා. මොකද එහෙම නොවුනොත් ඔයා එනකොට භාණ්ඩවලට ඔක්කොටම පොල් තෙල් හීරිලා අනිත් භාණ්ඩත් නාස්ති වෙන්න පුළුවන්. අනිත් එක කවදාවත්ම භාණ්ඩයක ගේන්න ඕන නැති දෙයක් තමයි භූමි තෙල්. ඔයා කවදාවත් බඩු ඔක්කොම ගේන දවසේ එදාම භූමි තෙලුත් ගේන්න එපා. කොච්චර පරිස්සම් කරලා ගෙනාවත් භූමි තෙල් චුට්ටක් හරි එක්කෝ ඒ භූමි තෙල් වල ස්මෙල් එක හරි අනිත් ෆුඩ් අයිටම්ස් වලට වෙන්න පුළුවන්. මාසෙටම නැතුව සුමානෙකට බඩු ගන්න එක්කෙනෙක් නම් සහ ඔයාගේ අතේ තියෙන මුදල් ප්‍රමාණය ඉතා සීමිතයි නම් ඔයා කරන්න ඕනේ විශේෂම දෙයක් තමයි ඔයා බඩු ගන්නකොට ඔයාගේ ෆෝන් එකේ කැල්කියුලේටර් එක ඔන් කරගෙන බඩු ගන්න. ඒ කියන්නේ ඔයා රාක්කවල යන ගමන් බඩු ටික කාට් එකට දාගන්න ගමන් අදාළ බඩු වල මිල ඔයාගේ කැල්කියුලේටරේ එකතු කරගෙන යන්න. ඔයා දන්නවා ඔයාගේ අතේ තියෙන මුදල් ප්‍රමාණය කොච්චරද කියලා. එතකොට බඩු ඔක්කොම අරගත්තට පස්සේ ඔයාට තේරෙනවා අතේ තියෙන මුදලට අරගෙන තියෙන බඩු ප්‍රමාණය ටැලි වෙනවද කියලා. එහෙම කරාම කවුන්ට් එකට ගිහිල්ලා ඔයාට සිද්ධ වෙන්න පුළුවන් අපහසුතාවයෙන් ඔයාට මිදෙන්න පුළුවන්. පාම් පිටි, කෝන් ෆ්ලාවර් වගේ දේවල් මිලදී ගන්නකොට ඔයා මාසෙටම ගන්නවා නම් මතක තියාගන්න පැකට් තියෙන වශයෙන් තියෙන දේවල් මිලදී ගන්න. කියන්නේ පාම් පිටි පැකට් විදිහට මිලදී ගන්න. ටිකක් ලූස් කිරලා ගන්නවට වඩා මිලෙන් වැඩි වුණත් ක්වොලිටි එක අතින් වැඩි පැකට් වශයෙන් මිලදී ගනිද්දී මොකද ගොඩාක් වෙලාවට තොග බඩු කඩවල පාම් පිටි ගෝණි විදිහට තියෙන්නේ. එතකොට ක්වොලිටි එක ටිකක් අඩු වෙන්න පුළුවන්. අනිත් එක ග්‍රොසරි shopping වලට වෙන් කරන මුදලින් ඔයා ෆොටෝකොපි ගන්න, ඔයාගේ වාහනයට තෙල් ගහන්න, ස්ටේෂනරිස් වලට වියදම් කරන්න එපා. මොකද ඊට පස්සේ ඔයාට ග්‍රොසරි shopping වලට ලොකු මුදලක් වැය වුණා කියලා තමයි හිතෙන්නේ. මේ ටිප් එක නම් මාසෙටම බඩු ගන්න අයට විතරයි. මාසෙ අතරතුරදී වෙන වියදම් වලට ඔයාගේ අතේ මුදල් නොමැති වෙනවා නම් ඔයාගේ බඩු වලට ස්වීට්ස් මොන හරි හදන්න, එහෙමත් නැත්නම් ඩෙසර්ට් මොන හරි හදන්න ඕනි දේවල් එකතු කරගන්න. පවුලේ ආදරය, සතුට මේ අපි කන බොන හැම දෙයක්ම මතම රඳා පවතිනවා. පොඩි බබාලා ඉන්නවා නම් එයාලටත් ආස මොන හරි දෙයක් ගේන්න අමතක කරන්න එපා. ෆුඩ් අයිටම්ස් ගැන කතා කරනකොට කතා නොකරම බැරි දෙයක් තමයි බිස්කට්. ඔයාලගේ ගෙදර බිස්කට් පරිභෝජනය වැඩි නම්, පොඩි බබාලා ඉන්න පවුලක් නම් බිස්කට් පරිභෝජනය ගොඩාක් වැඩි. ඒක නිසා මම කරන ටිප් එකක් තමයි චුට්ටක් මිල වැඩි වුණත් පොඩි පැකට් වශයෙන් තියෙන බිස්කට් මිලදී ගන්න එක. අනිත් එක වැඩියෙන්ම කන්නේ නැහැ කියලා හිතන නමුත් ගෙදරට ගේන බිස්කට් තියෙනවනේ. අන්න ඒ බිස්කට් ලොකු පැක් වශයෙන් මිලදී ගන්න එක. ඇත්තටම ලංකාවේ තියෙන බිස්කට් සෞඛ්‍ය ආරක්ෂිත නැහැ. ඉතින් ඒක නිසා පොඩක් ට්‍රිකි වෙලා පර්ස් එකටයි හෙල්ත් එකටයි දෙකටම හරියන විදිහට බඩු ගන්නකොට ඇලසුම් සහගත වෙන්න. ස්පයිසිස් ගැන කතා කරනකොට ස්පයිසිස් ගන්නකොට මිරිස් 3-5 වගේ දේවල් ගන්නකොට මිරිස් කරල් 3-5 වර්ග හදන්න අවශ්‍ය දේවල් අරගෙන අපි හදනවා නම් ගෙදර ගොඩාක් අපිට ලොකු ලාභයක් කියලා කියන්නේ සාමාන්‍ය එකකට එකක් වඩා ලොකු ලාභයක් හම්බෙනවා. ගෙදරදී හදනකොට චුට්ටක් කරදරයි තමයි, නමුත් අපිට ගොඩාක් ලාභයක් හම්බෙනවා. ඔයාලා කම්පෙයාර් කරලා බලන්න මිරිස් කරල් වලට යන ගාණයි සාමාන්‍යයෙන් මූලකට තියලා කොටන්න යන ගාණයි එකතු කරලා කුඩු වශයෙන් ගන්නකොට ඒවයි පැකට් වලට තියෙන මිල සාමාන්‍යයෙන්
දෙගුණයකටත් වඩා වැඩි මිලක් පැකට් වල තියෙනවා. අනිත් විශේෂම දේ තමයි අපි ගෙදර හැදුවාම ලාභය වගේම අපිට යුනික් ටේස්ට් එකක් තියෙනවා. දැන් ගොඩක් ලොකු බ්‍රෑන්ඩ් එකකින් තියෙන ස්පයිසිස් අපි මිලදී ගන්නකොට හැම ගෙදරකම ව්‍යංජනවල තියෙන එකම රහ. නමුත් අපි ගෙදර හදලා අපේ ක්වොන්ටිටිස් වලින් හදලා අපි ගෙදර හදන කුළු බඩු වල ඒකටම ආවේනික වෙච්ච යුනික් රසක් ඒ වගේම හොඳ සුවඳක් තියෙනවා. ගොඩාක් අය වියලි ද්‍රව්‍ය මිලදී ගැනීමේදී ලිස්ට් එකක් හැදුවත් එළවලු මිලදී ගන්න ලිස්ට් එකක් හදන්නේ නැහැ. නමුත් එළවලු වලටත් ලිස්ට් එකක් හදන එක තාමත්ම වැදගත්. ඔයා ඔෆිස් යන එහෙමත් නැත් ගෙදර වැඩට යන කෙනෙක් ඉන්නවා නම් බත් මුල් බඳිනවා නම් සාමාන්‍යයෙන් ව්‍යංජන ටිකක් වැඩිපුර අපි උයනවා. ඔයාලගේ ගෙදර පරිභෝජන රටාව අනුව බලන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි සුමානෙකට වගේ තමයි එළවලු ගොඩක් දුරට මිලදී ගන්න. එතකොට බලන්න ගෙදර එළවලු දවසකට පාවිච්චි වන එළවලු වර්ග ගාන අනුව සුමානෙකට දවස් 7කින් වැඩි කරලා අවශ්‍ය එළවලු මිලදී ගන්න එපා. මොකද ගොඩක් දුරට අපිට මඤ්ඤොක්කා, කොස්, ඒ වගේම පලා වර්ග අපි සතිය අතරතුර නැත්නම් නිවස ගාවට එන අයගෙන් අපි මිලදී ගන්නවා. එහෙමත් නැත්නම් ගෙදරට එන කෙනෙක් අපිට ආදරයට ඒව ගෙනත් දෙන්න පුළුවන්. අපි සුමානෙටම අවශ්‍ය වන එළවලු වර්ග ගානම ගත්තොත් අපිට වැඩි ප්‍රමාණයක් අපතේ යන්න පුළුවන්. මගේ සජෙෂන් එක නන්න. ඔයාට අවශ්‍ය වන එළවලු වර්ග ගානට එළවලු වර්ග දෙකක් අඩුවෙන් මිලදී ගන්න. ඒ වගේම එළවලු මිලදී ගැනීමේදී රට ලූණු, දෙහි, අවුමිරිස්, ඉඟුරු, සුදු ලූණු ඒ හැමදේම ඔයාගේ ලිස්ට් එකේ ඇතුළත් කරන්න ඔයා මතක තියාගන්න. මොකද නැත්තම් එළවලු ගන්න ගියාම ඔයාට තක්කලි අමතක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉඟුරු අමතක වෙන්න පුළුවන්. මම තව බෝනස් ටිප් එකක් කියන්නම්. ඒක තමයි ඔයාලා ගන්නකොට ලුණු, කහ සහ සුදු ලූණු ටිකක් වැඩිපුර මිලදී ගන්න. මොකද කවදාවත් ලුණු, කහ සහ සුදු ලූණු ගෙදර හිඟ කරන්න එපා. ඒ වගේම ග්‍රොසරි shopping කරනකොට ග්‍රොසරි shopping වල බජට් එකෙන් එළවලු වලට වගේම මස්, මාළු වලටත් අදාළ වියදම වෙන් කරන්න. එතකොට ඔයාගේ ලිමිට් එක පනින්නේ නැතුව මස් මාළු වලට යන වියදම උනත් කන්ට්‍රෝල් එකේ තියාගෙන වියදම පාලනය කරගන්න ඔයාට පුළුවන් වෙනවා. එළවලු මිලදී ගැනීමේදී ඔයා බැලන්ස් විදිහට ගන්න එළවලු මිලදී ගන්න. ඒ කියන්නේ අල, ඉන්නල, වට්ටක්කා ඒ වගේ ಜಾති ඔක්කොම අල වර්ගයේ තියෙන එළවලු ගන්න එපා. එළවලු මිලදී ගැනීමේදී ඔයාට එළවලු විවිධත්වයෙන් යුතුව මිලදී ගන්න. ඒ කියන්නේ සලාදයක්, පලා වර්ගයක්, ව්‍යංජනයක්, තෙම්පරාදුවක් හදන්න පුළුවන් විදිහට බැලන්ස් විදිහට එළවලු මිලදී ගන්න. එතකොට ඔයාගේ මෙනු එකත් ගොඩක් ලස්සන මෙනු එකක් වෙයි මුළු සුමානිය පුරාවටම. අනිත් එක ගොඩාක් වහින දවස්වලටත් එළවලු ගොඩාක් මිලදී ගන්න එපා. එළවලු මිලදී ගන්නකොට ඒ සීසන් එකට අදාළ එළවලු මිලදී ගන්න ගොඩක් උනන්දු වෙන්න. මොකද ඒ සීසන් එකේ තියෙන එළවලු වල මිල ටිකක් අඩුයි. ඒ එළවලුවම අවාරයේ හැදෙනකොට මිල වැඩි. ඒ නිසා මිල අඩු දවස්වල ඒ අදාළ එළවලු පරිභෝජනය වැඩි කරගන්න. ඔයා බහණ්ඩ මිලදී ගත්තට පස්සේ තමයි ඔයා ඩීප් ෆ්‍රීස් කරලා තියෙන බහණ්ඩ මිලදී ගන්න ඕනේ. ඔක්කොම දේවල් කාට් එකට දාගත්තට පස්සේ ඒ කියන්නේ බටර්, සොසේජස්, චීස් වගේ දේවල් අන්තිමටම දාගන්න. අන්තිමට කියන්නේ අන්තිමටම නෙමෙයි. මොකද අන්තිමටම දාන්න ඕනේ බහණ්ඩය මං කියන්නම්. මොකද ෆ්‍රීසර් එකේ තියෙන බහණ්ඩ මුලින්ම කාට් එකට දාගත්තොත් ඔයා බහණ්ඩ මිලදීගෙන රාක්කවල වටයක් දෙකක් කැරකිලා එනකොට ඒවා දිය වෙලා තියෙන්න පුළුවන්. ඒක නිසා මුලින්ම කාට් එකට ෆ්‍රීසර් එකේ තියෙන බඩු දාගන්න එපා. දැන් හාලුත් අරගෙන ෆ්‍රීසර් එකේ තියෙන බඩුත් අරගෙන අනිත් ග්‍රොසරි අයිටම් ඔක්කොම අරගත්තට පස්සේ ඔයා අන්තිමටම ගන්න ඕන එක තමයි බිත්තර. මොකද බිත්තර මැදදී දාගත්තොත් ඊට උඩින් බහණ්ඩ දානකොට බිත්තර ට්‍රැක් වෙන්න පුළුවන්. ඒකේ අවාසියක් දෙන්නේ අපිටමයි. ඒක නිසා බිත්තර අන්තිමටම මිලදී ගන්න. කවුන්ට් එක ගාවට ගියාම බහණ්ඩ බිල් කරනකොට
හොඳට පරීක්ෂාවෙන් ඉන්න. මොකද කාගේ අතින් වුණත් වරදක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඩබල් බිල් වෙන්න දෙන්නේ නැතුව කල්පනාවෙන් භාණ්ඩ කවුන්ට් එකේදී බිල් කරව ගන්න. ගොඩක් වෙලාවට කවුන්ට් එක ගාවටත් ඇවිල්ලා බඩු ලිස්ට් එකේ නැති භාණ්ඩ තව තවත් දාගන්න යන්න එපා. මොකද කවුන්ට් එක ගාව තමයි චොක්ලට් වර්ග, කජු වර්ග වගේ හිම දේවල් තියෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් වලට ඔයා මුදල් වෙන් කරලා නැත්නම් ඒවා මිලදී ගන්න යන්න එපා. ඔයාලට මුදල් තියෙන වෙලාවට ඒ වගේ දේවල් වලට යන්න. මොකද නැත්නම් අනවශ්‍ය වියදමක් තව තවත් අපි ඇඩ් කරගත්තා වෙනවා. මේකෙන් කියන්නේ ඔයා ආස දේවල් ඔයා ගන්න එපා කියන එක නෙමෙයි. නමුත් අපි බජට් එකකට බඩු ගන්නවා නම් අනවශ්‍ය වියදම් අඩු කරන්න ඕනේ. බිල් එක ඔයාගේ අතට ලැබුණාම ටක් ගාලා බිල් එකේ උඩ ඉඳන් පල්ලෙහාට බලාගෙන යන්න. ඒකට ගොඩක් වෙලා යන්නේ නැහැ. මොකද ගොඩාක් දුරට අපි 12 බණ්ඩල් එකක් නැතුව තනි විදිහට ගත්තොත් ඒ කියන්නේ අපි හිතමුකෝ අපි 12 ගිනි පෙට්ටි බණ්ඩල් එකක් ගන්න නැතුව ගිනි පෙට්ටි 2-3ක් කපුරු පෙති බණ්ඩල් එකක් ගන්න නැතුව කපුරු පෙති පැකට් විදිහට එහෙම මිලදී ගත්තොත් ගොඩාක් වෙලාවට ඒවා කෝඩ් වෙන්නේ අද අයිටම් විදිහට හැම වෙළඳ සැලකම නෙමෙයි. නමුත් ගොඩාක් වෙළඳ සැල්වල ඒවා අද අයිටම් යටතට තමයි අයිති වෙන්නේ. ඉතින් එහෙම ගන්නකොට එයාලා ස්කෑන් කරනකොට අර 12 බණ්ඩල් එකේ මිලටම තමයි ඒ අපි එක ගිනි පෙට්ටියක් ගත්තත් ඒ 12 බණ්ඩල් එකේ මිලටම තමයි ඒක වැටෙන්නේ. එතකොට ඔයා එක ගිනි පෙට්ටියක් මිලදීගෙන තිබ්බත් ගිනි පෙට්ටි 12කට ඔයා මුදල් ගෙවලා. ඉතින් ඒක නිසා විනාඩියක්වත් යන්නේ නැහැ. ටක් ගාලා උඩ ඉඳන් ඔයා පල්ලෙහාට බලාගෙන ඉන්න. ඔයාගේ අයිටම් ටික විශේෂයෙන්ම අද අයිටම්ස් වලට ඔයාගේ අවධානය වැඩියෙන් දෙන්න. අනිත් එක ගොඩාක් වහින දවස් වලටත් එළවලු ගොඩාක් මිලදී ගන්න එපා. එයා පිට රටක ජීවත් වෙන කෙනෙක් නම් ග්‍රොසරි shopping කරනකොට ගොඩාක් දුරට සීසන් අනුව භාණ්ඩ වල මිල වෙනස් වෙනවා. ඒ වගේම තමයි expire date එක ඉවර වෙන්න ළඟ භාණ්ඩත් ඒගොල්ලෝ සේල් වගේ දානවා. ඒ වගේම පොඩි ඩැමේජ් එකක් තියෙන භාණ්ඩ ඒ වගේ ගොඩාක් අවස්ථා තියෙනවා. ඉතින් මේ එක ටිප් එකක් හරි ඔයාගේ ජීවිතයට වැදගත් කියලා හිතුණා නම් ලයික් එකක් දාන්න. මේ වගේ තවත් වටිනා වීඩියෝස් ඔයා ගාවටම ගෙන්න ගන්න. සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් නොටිෆිකේෂන් එක ඕල් දාලා තියාගන්න. ඔයාට වගේම ඔයාගේ ආදරණීයන්ටත් මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් කියලා හිතනවා නම් ඔයාගේ යාළුවෝ අතරත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයාට කොහොමද ප්‍රයෝජනවත් උනේ කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ ලියාගෙන යන්න. ඉතින් ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙන්න. ඔයාලට සුබ දවසක්.